සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. මං අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කිරීමට මෙන්න මේ වගේ සූදානමක් තමයි තියාගන්නේ. ඇත්තම කියනවා නම් මම මෙන්න මෙහෙම දෙයක් ඔයාලට කියන්න ඕනේ. චේතනාට වැරදි විදියට එයාගේ ආදරේ මේ වෙලාවේ දැනෙන්න පටන් අරගෙන තමන්ගේ ජීවිතයටත් වඩා වටිනවා කියලා කිව්වත් ඒ කිසි දෙයක් සාර්ථක වෙලා නැහැ කියන කතාව විතරක් අපි හැමෝම මේ වෙලාවේ තේරුම් අරගෙන ඉන්නටත් ඕනේ කියන කතාව විතරක් මට මේ වෙලාවේදී ඔයාව දැනුවත් කිරීමට හැකියාවක් ලැබෙනවා කියන දේ විතරක් අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ මතක් කරන්න chance එකකුත් තියෙනවා කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමක් තමයි තියාගෙන ඉන්නේ. තව දෙයක් විශ්වාසයෙන් අපිට මතක් කරන්න හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට සූදානමක් තියාගෙන සිටිය යුත්තේම. ඒ වගේම තව දෙයක් අපිට ඔයාට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන කාරණාව මම මේ වෙලාවේ අනිවාර්යෙන් අනුගත වෙලා කතා කරන්නට සූදානම් වෙනවා. ඔයාට හිතන විදියට මම මේ මොකක්ද කියන්නේ? ඇත්තම කියනවා නම් 100 දැන් අනුතුරු අඟවලයි තියෙන්නේ. කවදාවත් ඒ විදියට කරන්න එපා කියලා. මොකද ගොඩාක් ආදරණීය විදියට මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් කාරණා ටිකක් ගොඩනගලා තිබුණා නේද කියන කතාව ගැන විතරක් අපිට මේ වෙලාවේ කතා කරගන්න අවස්ථාවක් තියෙනවා කියන කතාව ගැන මම මේ මොහොතේදී ඔයාට මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියන කතාව ගැන විතරයි අද වීඩියෝ එක හරහා අපිට මතක් කරන්න අවශ්‍යතාවයකුත් තියාගෙන හිටියේ. ඉතින් අන්න ඒ දේ ගැන තමයි මම මේ වෙලාවේදී ලොකුවටම ඔයත් එක්ක කතා කරන්නට අරමුණක් තියාගෙන හිටියේ කියන කතාව ගැන අද අපි වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තමයි මේ අයුරින් හදාගෙන තියෙන්නේ කියන කතාව ගැන අපි මතක් කරනවා. ඉතින් කොහොම වුණත් ඉදිරියට 100 කිව්වා වගේම චේතනා තීරණය කරොත් ඒ සම්බන්ධය නවත්තන්න. ඒක තමන්ගේ ජීවිතයට කොච්චර බලපාලා තියනවද කියලා හරිම වේදනාවක් හදාගන්න ඒක උනන්දුවක් බවට පත් වෙනවා ඇති කියන කතාව ගැන විතරයි මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නම ඕනි කියන කතාව ගැන. අද අපි විශේෂයෙන්ම ඔයාට කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියන කතාව ගැන විතරක් මම මේ මොහොතේදී ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවම තමයි. ඇත්තම මේ 100 කියපු දේවල් මතකයකට නගාගෙන තිබුණා නම් කොච්චර ගොඩාක් හොඳද කියන කතාව ගැන මේ වෙලාවේ කල්පනා කරන්නට ලොකුම කතාවක් තියෙනවා.